ඒක කියන්නත් පුළුවන් මේ ඔයාලා වෙන හොඳ කරන්නත් එපා. මේක දන්නේ නැතුව සත්‍ය අවබෝධයකටපත් වෙලා නැතුව. ඒ කියන්නේ සත්‍ය මොකද්ද කියන මේ ධර්මතාවය අවබෝධ නොකරගෙන මේ දෙයක් කියන්න බෑනේ. ඇයි එයාලා ඉන්නේ මතවාදය ඇතුලේ. එයාලට කියන්න පුළුවන් මොකද අර රැවටීම ඇතුලේම ඔයාලා හොඳ කරන්නත් එපා. ඒ කියන්නේ මේ හොඳ කරන්නත් එපා, නරක කරන්නත් එපා කියලා අදහසක් දෙන්න පුළුවන්ද? දැන් මේමයි වැඩි. දැන් මේක අවබෝධ කරපු කෙනෙක්ට පමණයි මේක තේරුම් ගත්ත කෙනෙක්ට පමණයි මේක කියන්න පුළුවන්. හරි අර්ථ විග්‍රහයක් දෙන්න පුළුවන්. ඔව් ඒක හරි. එතකොට මේක දැන් ඒකනේ කිව්වේ මේක හරියට තෝරගත්ත නැති කෙනෙක්ට දුන්නොත් මොකද වෙන්නේ? එයා පාප මිත්‍රයෙක්නේ. පාප මිත්‍ර සේවනයේට වැටෙනවා. පාප මිත්‍ර සේවනයේට කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් මම ඔයා ගාවට එනවා ධර්මයක් අහගෙන. හරිද? ඔව්. දැන් ඔයා මට කියනවා අර පිනක් දහමක් කරගෙන ඉන්න නරක දේවල් කරන්න එපා කියලා මට මේ ධර්මයක් කියනවා. ඔව්. හරිද? එතකොට හරි මම දැන් අර සාමාන්‍ය විදියට හරි මම පිනක් දහමක් කරගෙන හොඳ දේවල් කරනවා හොඳ ගතිගුණ ඇතිව මම ජීවත් වෙනවා. ඔව්. සමහරක් වෙලාවට එකම වෙලාවකට මොකද වෙන්නේ? මට මොකක් හරි කේස් එකක් වෙලා මට මල පැනලා මොකද කරන්නේ? එකම මිනිහක් මරනවා. මේක සාර්ථක නෑ මේ ක්‍රමය. පැහැදිලිද? ඔව් ඒක හරි. මේක යන මේ මතේ සාර්ථක නෑ. ඇයි මිනිස්සෙට අර ඒ කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ කවුද? අර මම ඒකනේ කිව්වේ ධර්මතාවයේ ස්වභාව ක්‍රියාවලියක් නෙමේක. අනිවාර්යෙන්ම. ඒතකොට මේ ධර්මතාවයේ අර යම් ක්‍රියාවලියක් මේක හිර කරගෙන අර ඇතුලේ මේවා කරගෙන ඉන්න ගියොත් එම හරිද? දැන් අපි ඒකනේ භාවනාව තුලින් කරනවා කියලා කිව්වේ මම ඒකනේ. එයාගේ සම්පූර්ණයෙන්ම අර හැඟීම් දැනීම් ඔක්කොම මෙම හිර කරලා මේව කර ගන්නවා. යටපත් කරනවා. එතකොට මෙයා මොකද කරන්නේ මේ හිර කරගෙන මෙයාට අර මම අර රූපේ අරූපේ කතාව කියලා කිව්වේ ඔන්න ඔය කතාවට. මෙයාව හිර කරන් ඉන්න මොකද වෙන්නේ? එක වෙලාවකට පුළුවන් මෙයාට අර දැන් මෙයා තරාව කියන එක මෙයා පාලනය කරනවානේ. කන්ට්‍රෝල් කරනවානේ. ඉතින් ඔක මතුවෙන්න පුළුවන් ඉතින් නේද ඕනම එක වෙලාවකට මතුවෙන්න පුළුවන්. ඇයි ඔයාට කියන්නේ මම අර ළඟදී කතාවක් ඇහුවා. මේ ඔය ඒ කියන්නේ එක කතාවක් ඇහුවා මේ එක කොමරි එක බමුණෙක්ද කොමරි එහෙම කෙනෙක් මෙයා කොමරි භාවනාව කරලා හොඳට ධානය හොඳට වඩලා හරිද? ධානයෙම හොඳට වඩලා අර මං කිව්වේ අරූපෙට ගිහිල්ලා හිත පීඩවල අර එම බ්‍රහ්ම මේ තත්ත්වයකටපත් වුණාලු. බ්‍රහ්ම නෙමෙයි. අර බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. සමාධිසෝයෙන් ඉන්න පුළුවන් ඒකනේ. එතකොට මෙයාගේ අර මේ ස්වභාවය කියන්නේ මෙයාගේ කෙලස් ටික ඔක්කොම මෙයා යටපත් කරලා අර ඒ කියන්නේ කෙලස් කියලා කියන්නේ ඇඟින් දැනීමනේ. ඒක ඒවා යටපත් කරලා මෙයා මොකද කරන්නේ අර සමාධිය සුවයෙන් අර හිත ඒකාග්‍ර කරගෙන ඉන්නවා. එතකොට මෙයා මැරුණොත් එimhe මේ එතකොට අර මතවාදය මං කියන්නේ නේද? මෙයා මේ මැරිලා ඉපදිනවා බ්‍රහ්ම ලෝකේ. එතකොට ඉපදුනාට පස්සේ මෙයා කාලයක් ගිහිල්ලා අන්තිමට කොහම හරි එක දවසක් එයාගේ කාලය මේ කියන්නේ මේ ආයු කාලය එයෙන් ගෙවිලා ඉවරලා කොහම හරි ආයේ මනුස්ස ලෝකෙට ඉපදෙනවලු. මනුස්ස ලෝකෙ ඉපදලා කොහම රජ කෙනෙක්ගේ පුතෙක් හරි වෙලා තමයි ඉපදෙන්නේ. මෙයා කොහම හරි මේ කියන්නේ මෙයාගේ අර ඒ කියන්නේ ඉපදෙද්දි මෙයාගේ කියන මොනවද කියලා තියෙනවා මෙයා මේ කවුද අර මේ බ්‍රාහ්මණෙක් වගේ අර එහෙම වෙනවා කියලා ඔය කැලේට ගිහලා භාවනා කරගෙන අර එහෙම වෙන කෙනෙක් කියලා තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කට්ටිය මට මතක විදියට මම කියන්නේ. එතකොට මෙයා මොකද කරලා තින්නේ දැන් තාත්තලාම ඕනේ මෙයාව රජ කෙනෙක් කරන්නනේ. මෙයාට මොකද කරන්නේ අන්න අර ඒ දේවල් මෙයාව කොටු කරලා ඉර කරලා එයා භාවනා කරන අර ඒ වගේ දේවල් වලින් වළක්වලා මේවා කරනවා. අන්තිම මෙයාව කොමරි කෙල්ලෝ එම මේවා කරලා අර එයාගේ අර අවසානට මොකද දනව වෙන්නේ මෙයාගේ අර යටපත් වෙලා තිබ්බ දීර්ඝ කාලයක් තිස්සේ අර ඉර කරගෙන තිබ්බ අර කෙලෙස් අර කෙලෙස් ධර්ම ඒ කියන්නේ රාගය කියලා කියන්නේ අපි අර එයාගේ රාගයත් එක්ක අර විවාහයක් කරලා දීලා ගෑනු අර ආශ්‍රයට මේවා යොමු කරාට පස්සේ එයාගේ අර යතුලේ තිබ්බ කෙලෙස් ටික ඔක්කොම මෙයා වෙන්න පටන් ගත්තලු. ඇවිස්සෙන්න පටන් ගත්තලු. අවසානට මොකද උනේ මෙයා මේ රජ කුමාරයා ඒ රටේම ඉන්න පිරිමින් මරලා දාලා දෙනවා. මරලා ඒ පිරිමින්ගේ ගෑනු ඔක්කොම මෙයාගේ පැත්තට මේවා කරගන්න අරගෙන. ඒ තේරෙනවද මම මේ කියන එකේ මේ ගැඹුරු අර්ථය? නැත්තම් හරි භයානකයි නේද? හිත යටපත් කරපුවම වෙන දේවල්. ඒ කෙලෙස් කොයි වෙලාවක හරි උඩට එන්න මතුවෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන් අනිවාර්යෙන්.
එතකොට මොකද කරලා තින්නේ යන්න දැන් රටේම ඉන්න අර පිරිමි ඔක්කොම මරන්න පටන් ගත්තාට පස්සේ ගම ඒ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම මොකද කරලා තින්නේ කෝලාහල කරන්න පටන් ගත්තලු. අවසානයේට රජතුමාට කරගෙන ගන්න දෙයක් නැතුව අර රාජකුමාරයාව මේ ඝාතනය කරලා තියෙනවා. නෑ. කරගන්න දෙයක් නැතුව දැන් රජතුමාට කෙලවෙනවනේ ඔකේ. අනිවාර්යෙන්. ඉතින් මේ අන්තිම මොකද කරලා දෙන මරලා දාලා දෙනවා. අර ඝාතනය කළ කුමාරයාව. ඉතින් අන්න ඒකයි කියන්නේ සෙල්ලමක් නෙමෙයි ඒවා. යටපත් කරන්න පුළුවන්. දැන් අපි මේ හොඳ දැන් ඔය හොඳ දේවල් කරන්න නරක දේවල් කරන්න එපා කියන එක ඇතුළේ තියෙන්නේ ඔන්න ඔය අන්තය. ඌනේ යටපත් කිරීමක් තමයි තින්නේ. තියෙන්නේ. හැබැයි ඕක සාර්ථක නෑ ඔය වැඩපිළිවෙල. මං කියන එක තේරෙනවද? සාර්ථක නෑ. දැන් හොඳ ඔයා පිනක් දාම කරන් ඉන්න කියලා කිව්වට පස්සේ දැන් ආගමික පසුබිම තුල තියෙන ඒකනේ. මොකද තියෙන්නේ? ඔයා නරක දේවල් කරන්න එපා. ගුණධර්ම පුරුදු කරන්න මෙන්න මෙම හොඳ තියෙනවා. හොඳ දේවල් කරන්න, පින් දහම් කරන්න මේක තමයි ශාසනය අපේ. ඒතකොට භාවනාව කරන්න, ප්‍රැක්ටිස් කරන්න. භාවනාව කරන්න මාර්ගයක් විදිහට මේ දේවල් වඩන්න. මොකද වෙන්නේ? එතකොට ඉතින් මේ අර ඔයා කිව්ව එක තමයි. මං කියව එක තමයි මේක සාර්ථක නෑ ප්‍රතිඵල නෑ. ඒ කියන්නේ අර හිතව යටපත් වෙලා තියෙනකොට මේ අර මොකද්ද ගාන්නේ අර හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ. පේනහනවා වගේ. වැරද්ද තියනද? ඔව් නැත්තම්. ඉතින් අර කොයි වෙලාවක හරි අර මේ දේවල් මතුවෙන්න පුළුවන් ඒ මේවා. හැංගීම් දැනීම්. එතකොට අර තිබ්බටත් වැඩිය භයානකයි. දැන් ඔය මනෝවිද්‍යාවුනත් මේ පෙන්වලා දීලා තියෙනවානේ. අර තරහා පරිස්සම් වෙන්න කියලා කියන්නේ හැම වෙලාවෙම තරහා යන මනුස්සයාට බය වෙන්න එපා කියලා කියනවා. හැම වෙලාවෙම තරහා යන මනුස්සයාට බය වෙන්න එපා. හැබැයි ඒක යටපත් කරගෙන ඉන්න මනුස්සයා යටපත් කරගෙන තරහා නොවන එක බය වෙයක් කියලා කියනවා. ඇයි තරහා යන එකාට ඒ වෙලාවේ අර ඒ කෝපය පිට කරලා දානවනේ. ඌ ඉතින් ඊට කරන් ඉන්නේ නැහැ. යටපත් කරගෙන ඉන්නේ නැහැ. නෑනේ ඔව්. හැබැයි අර හිතේ යටපත් කරගෙන බිල කරගෙන ඉන්න එකාට මොකද වෙන්නේ? ඒක අති භයානකයි. ඉතින් ඒකයි කියන්නේ ඒතකොට මේක සාර්ථක නෑ මේ වැඩපිළිවෙල. හැබැයි බුදුහාමුදුරුවෝ මොකද්ද පෙන්වන්නේ? ඊට වැඩි සාර්ථක ක්‍රමයක් පෙන්වනවා. මොකද්ද? දැන් එතකොට අපිට පැහැදිලිව පේනව නේද මේ අර අන්ත දෙක ඇතුලේ මේ රැවටීමක් ඇතුලේ මේ අර මං කිව්වේ විඥානවාදය සහ එක්කෝ විඥානවාදය කියන්නත් පුළුවන් එකට. එක්කෝ අර ආත්මවාදය කියලා කියන්නත් පුළුවන් නේද? ඒතර මේ ආත්මවාදය ඇතුලේ තමයි අන්න අර දේවල් ගැන කතා කරන්න පුළුවන් නේ අපිට. මොකක් ගැනද? අර ඔයා පිනක් කරගෙන ඉන්න නරක වැඩ කරන්න එපා. නරක දේවල් කරන්න එපා. හොඳ කරන්න, පින් කරන්න. ඒතර මේ මොකකේ ඇතුලේද කතා කරන්න පුළුවන් මේවා. අර රැවටීමක් ඇතුලේ. ඒතකොට එයාට ඒතකොට දැන් කර්මයේ විඳින්නත් ඉන්නවනේ. දැන් උඹ වැරද්දක් කළොත් උඹටම තමයි මේකේ විපාක විඳින්නත් වෙන්නේ. ඒතකොට ඒක ඇතුලේම තියෙන්නේ මොකද්ද? අන්න ආර ආත්ම දිට්ඨියනේ. බැහැගෙන ඉන්නේ. ඒතර උඹම මැරිලා තමයි ඊළඟ භවයට යන්නේ. උඹ කරපු අද කරපු දේ තමයි මිනිස්සුන්ව සනසන්න පුළුවන් මේම දේවල් කියලා. සනසන්න විතර නෙවෙයි බය කරන්නත් පුළුවන් නේ. බය කරන්නත් පුළුවන්. දැන් මං ඔයාට කිව්වොත් ඔයා දැන් ඔයාට හිතන්නෝ දැන් ඔයාට කවුරු හරි මේ අඩන් තෙට්ටම් කරනවා කියලා හිතන්නකෝ. මං ඔයාට කියනවා ඔයා ඔය කරපු කියපු දේවල්ම තමයි ඔයාට විපාක දෙන්නේ. ඒ නිසා ඔයා ඔක දරාගෙන ඉන්න. මොකද ඔයා කරන්නේ? මොකද ඔයා කරන්නේ? කාගෙන කට්ට කාගෙන මොකද කරලා ඉන්නේ? ආගෙන කරගෙන ඉන්නවා ඉතින් ඒකට. වහල් භාවයක් ඇතුලේ ජීවත් වෙනවා ඒක ඇතුලේවා. ඒතර මේවා බය කරලා තියෙන මිනිස්සුන්ව බය කරනවා ඒක ඇතුලේ. ඇයි දැන් ඒකට අර කියන්නේ විකල්පයක් නැහැනේ. දැන් ඔයා අඩන් තෙට්ටම් වලට ලක් වෙනවා කියලා කිව්වම දැන් මට දෙන්න විකල්පයක් තියෙනවද ඔයාට? ආගමට විකල්පයක් තියෙනවද දෙන්න ඔයාට? නෑනේ නේ. විකල්පයක් විදිහට මට පෙන්වන්න පුළුවන් මොකක්ද ආගම මං ආගමේ ඉන්නවා කියලා හිතන්නකෝ දැන්. ආගමක් තුල. ඒතකොට මට ඔයාට විකල්පයක් විදිහට පෙන්වන්න පුළුවන් මොකද්ද? අන්න ඔබ හොඳ වැඩ කරගෙන ඔබ ඉවසපන්. අන්න එතන ඔබ ඉවසීම අර මොකද්ද කියන්නේ? මේ ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේක. අර විකල්පයක් නැහැ. විකල්පයක් නැහැ කියලා කියන්නේ ඒකට විකල්පයක් විදිහට මට දෙන්න පුළුවන් නේ එච්චරයි. ඔයාගේ හිත සනසන්න පුළුවන්. හිත සනසන්න කතාවක් කියලා රවට්ටලා තියෙන්නේ. පැහැදිලිව මම කියන එක. අනිවාර්යෙන්ම. රවට්ටලා මිනිසුන්ව රවට්ටනවා මේ අර ඒකනේ කියන්නේ මේ ආගම විසින් මිනිසුන්ව රවට්ටලවා මිනිස්සු ආගම රවට්ටලා. ඊට පස්සේ ඒගොල්ලෝ එයාලා තනි තනියම ඒගොල්ලොත් රැවටෙනවා. ඒගොල්ලොම රැවටෙනවා.
ඔවුන් ඔවුන් උත්තර වැටලා මේ ඔක්කොම රැවටීමක් ඇතුළේ ඉන්නේ ඒකයි කියන්නේ වර ආගම විසින් මේක තමයි මිනිස්සුක රවට්ටනවානේ ඇයි රවට්ටන්නේ නැද්ද මම ඒකනේ කිව්වේ දැන් මම හිතන්නේ කාට හරි මේ ආගමක් ඇතුළේ ආගම කියලා කිව්වොත් බුද්ධ ආගම විතර නෙමෙයි මෙතන ආගම් ಜಾති හතරක් තියෙනවා නාගම් එතකොට මේක ඇතුළේ නොඑක් හැමෝටම දෙන්න පුළුවන් උපකල්පනය මොකද්ද හරි අර මම කිව්වේ ඉවසීමෙන් සැනසීම ලැබේ ඔව් එතකොට ඔයාව සනසන්න පුළුවන් මට සනසන්න විතරයි පුළුවන් උපකල්පනයක් විදිහට මොකද කරන්න පුළුවන් මට ඔයාට කියන්න පුළුවන් මට මොකද්ද කියන්න පුළුවන් උඹ හොඳ කරොත් මෙන්න උඹට දිව්‍ය ලෝකෙ පෙන්වන්න පුළුවන් ඒක සාර්ථකද වැඩ පිළිවෙල නෑනේ තින්නේ දැන් ප්‍රායෝගික නෑනේ මොකද ඔයා මැරුණට පස්සේ අර ඔයාට එක ඔයා මැරුණට පස්සේ ඔයා යන තැන කොහොමද දැනගන්න පුළුවන්ද ඔයා ගිය තැන මට කොහොමද කියන්න පුළුවන් එතකොට සාර්ථකද වැඩ පිළිවෙල බෑ ඇත්තටම වැරදි සාර්ථක නෑ සාර්ථක නෑනේ දැන් සාර්ථක නම් මේක ප්‍රැක්ටිකල් වෙන්න එපා ප්‍රායෝගික වෙන්න එපා ප්‍රායෝගික නෑනේ ප්‍රායෝගික නෑනේ ඒක දැන් ඔයා මැරුණට පස්සේ දැන් මං ඔයාට උපකල්පනයක් විතර දෙනවා මං කිව්වේ ඒකනේ මං කියනවා ඔයා දැන් මයින් ප්‍රශ්නයක් අහගෙන දෙනවා මං කියනවා හරි උඹ දැන් ඉවසපන් උඹ ඉවසලා උඹ හොඳ දේවල් කරපන් උඹ හොඳ දේවල් කරොත් පින් මං කියනවා ඔයාට පින් ටික කරගෙන ඒ හොඳ දේවල් ටික කරගෙන ඉන්න කියලා හරිද ඒක හරි එතකොට මේ මට මේ දේවල් කරගෙන හිටියොත් මට ඔයාලට කියන්න පුළුවන් හරි උඹ මේ දේවල් ටික කරගෙන හිටියොත් මෙන්න උඹට හොඳ දිව්‍ය ලෝකයක් උඹ දිව්‍ය ලෝකයක් උඹට හම්බ වෙයි හොඳට උඹට ඉන්න තැනක් සපවත් අර දිව්‍ය ලෝකයක අර සංකල්ප ටිකක් තියෙනවානේ උඹ හිතන පතන දේවල් ඒක ඇතුලේ උඹට ලැබෙයි ඈ කියලා ඔන්න මට ඔයාව අර සනසන්න පුළුවන් මේ දේවල් කතා ටිකක් කියලා ඒක ඇත්ත එතකොට මේක සාර්ථකද මේ කතාව මේ ප්‍රායෝගිකද ඉතින් ඔයාට බොරුවක් නේද මං ඔයාව රවට්ටලා නේද ඒකට ඔයාට මතකද ඇයි අර මේ අර මොකද්ද අර මුස්ලිම් එහෙම කියන්න හොඳ නෑ ඒ වුණාට අර මතකද අර මිනි මරාගත්තේ මේ ගෑනු ඒක තමයි කියන්නේ අර ගෑනු හම්බ වෙනවයි කියලා නේද මොකද්ද අර ඔව් මේ මොකද්ද මේ තමයි කියන්නේ අර ඒ කියන්නේ මරාගෙන මැරුණොත් එහෙම ඔව් පාස්කෝප මරාගෙන මැරුණොත් එහෙම මේ උඹලට මේ ගෑනු දිව්‍ය ලෝකෙන් ගෑනු ඊට වැඩි බඳින්න පුළුවන්ලු ආගම වෙනුවෙන් මැරුණොත් ආගම වෙනුවෙන් ඔව් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතේ පූජා කරොත් මොකද වෙන්නේ බලන්න කොච්චර මිත්‍යාවක්ද කියලා නේ ඒක තමයි කියන්නේ මිනිස්සුම ඒ කියන්නේ දැන් මේ වගේ සාමාන්‍ය මිනිහෙක් කොහොමද එහෙම රවට්ටන්නේ නේද ඒක තමයි කියන්නේ මිනිස්සුන්ගේ බුද්ධිමත්කම බලන්න එතකොට මිනිස්සු කොතනද ඉන්නේ කියලා ඒකනේ මිනිස්සු කොතනද ඉන්නේ හරිම භයානක තැනක ඉන්නේ නේද භයානක තැනක ඉන්නේ ඉතින් මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් නේ ආගමට ඔව් ඉතින් ඒක තමයි එහෙම කරන්නේ ඉතින් නැත්තම් වෙන මොකද්ද ආගම විසින් මිනිස්සු මිනිසුන්ව වහල්භාවයට පත් කරලා තියෙන්නේ මිනිසුන්ගේ මේ වහල්භාවයෙන් මුදව ගන්න බෑ වහල්භාවයකින් ඉන්නේ මම කියන්නේ මේ රටක් තුල ආගම තමයි මුලින්ම ආගම තමයි මිනිසුන්ව වහල්භාවයට පත් කරන්න මුලින්ම අනිවාර්යෙන් ඇයි දැන් ඔයා බලන්න ආගම තුල නෙමෙයිද කරන අර හොරමරකම් ටික බිස්නස් ටික ඔය ඔක්කොම ඔය ආගමක් ඇතුලේ නෙමෙයිද වෙන්නේ ආගම අර ආගමක් ඇතුලේ නේද මේ ඔක්කොම කරන්න පුළුවන් මිනිස්සුන්ව රවට්ටන්න ඕම අනිවාර්යෙන් නැද්ද එතකොට මූලිකවම අපිට පෙන්වන්න පුළුවන් ආගම තමයි මේකේ ප්‍රධානම වැඩිකාරයා ඔව් අනිවාර්යෙන්ම ඒ ආගම ඇතුලේ ඉඳගෙන තමයි අර වාල්භාවය අර එතනින් පල්ලෙහාට විවාහාත්මකව ඒක පාලනය කරන්න පුළුවන්. ඕ ඇත්තටම ඉතින් දැන් මේ වගේ දේවල් දැම්මහම මිනිසුම මව්විති මිනිසුම පාලනය කරන්න ලේසියිනේ නේද? ඉතින් කරන්න පුළුවන්. ඉතින් ආගමක් ඇතුලේ දැන් හැමෝම ඔර ජරාවැඩ කරන්නේ නැද්ද? බිස්නස් කරන්නේ නැද්ද මේක ඇතුලේ? කරනවනේ. ඔය ප්‍රධාන ආගම් කියන තුනේම යොමු කරන්නේ ඔය ඒකම තමයි. ඒකමනේ කරන්නේ. ඔව්. එතකොට මේ ඔයාලට තේරෙනවද මේ මොකද්ද වෙන්නේ කියලා මේක ඇතුලේ? කොච්චර රැවටීමක්ද කියලා? අන්තිම රැවටිල්ලක් තියෙන්නේ ඉතින් ආයේ. රැවටිල්ලක් තියෙන්නේ. එතකොට මම මේ ඔය කතාවට දැන් ඔය කතාව මෙහෙමයි. දැන් උතනින් බලන්න ඔය උතනින් පෙන්වන්න පුළුවන් මේ අපි අර කිව්ව කතාව ඇතුලේ රැවටීම ලෝකයක් ඇතුලේ ඔය හැම කතාවම මේකයි මම කිව්වේ මේ හැම කතාවම පෙන්වන්න පුළුවන්නේ රැවටීමක් ඇතුලේ. ඒකයි මේ බුදුදහම ඊට වඩා වෙනස් කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාව වෙනස් වෙන්නේ. එතකොට මේක මේ කාටවත් ලැබෙන දෙයක් නෑ. ලැබෙන දෙයක් හෝ නොලැබෙන දෙයක් නෑ මේක ඇතුලේ Tamanට.
ඒක හරි. ඒකයි Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අවසානයේට. තමන්ට මේක ලැබිච්ච දෙයක්වත් නොලැබිච්ච දෙයක්වත් නෑ Tamanට අවසානයේට. ඇයි ඒ? ඇත්තටම ඉතින් නැහැනේ නේද? මේකේ ඒකනේ කියන්නේ. දැන් මේක ඒකයි මං කිව්වේ අර මේක අති ගැඹිරයි. මේක තේරුම් ගත්තොත් කෙනෙක් ඇත්තටම නිදහස් වෙනවා. එයාගේ මනස නිදහස් වෙනවා. ඒක මට සාතික කරලා කියන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒකයි මම වගකීමෙන් මේක කියන්නේ. මොකද අර ඒක තෝරගත්ත කට්ටිය දන්නවා මේක මේ කොච්චර නිදහසක්ද කියලා මනස. මම අර ඒකනේ කිව්වේ මේ ලෝකේ කනපිට ගහ පෙරලන්න පුළුවන් කියලා. ඇත්ත. ලෝකේ කනපිට පෙරලනවා කියන අදහස තියෙන මේ ලෝකේ කනපිට පෙරලනවා නෙමෙයි. නෙමෙයි ඉතින් දැන් කොහොමද ඒක වෙනවනේ ඉතින් දැන් මත මිනිසුන්ගේ මතවාදයන් පිළිබඳව තියෙන හරිද? රැවටීම ඇතුලේ අදාගත්ත මිනිස්සු හදාගත්ත කන්සෙප්ට් ඇතුලේ මම සිරකාරෙක් නෙමෙයි ඒකේ. වහලෙක් නෙමෙයි. හරි. එතකොට මම ඒකේ මේ වහල්භාවයෙන් මම නිදහස් වෙලා. පැහැදිලිද? වෙලා අනිත් කට්ටියට නිදහස් වෙන්න පාර කියන්නේ ඒකයි තින්නේ. පාර කියන්නේ ඒකයි. මේ මායාවෙන් නැගිටින්න කියලා. නැගිටින්න කියලා. රැවටීමෙන් නිදහස් වෙලා. බොරුවට. නෙමෙයි රැවටීමෙන් නිදහස් වෙන්න කියලා. එතකොට අර බුදුහාමුදුරු පෙන්වුව ඒකයි මේ අන්ත දෙක පෙන්වුව ඒකනේ කියන්නේ. මේ අන්ත දෙක මම පෙන්වුවේ ඒකයි. අර මේ රැවටීමක් ඇතුළේ තමයි මේ අන්ත දෙක පැනවීමක් සිද්ධ වෙන්නේ නිර්වාණය වෙන්නේ. ඒ අන්ත දෙකේ අර ප්‍රායෝගික නෑ මේ අපි කතා කරන පරිකල්පන. නේද? ඕනේ. අපි ගොඩනගන සෑම මතවාදයක්ම ප්‍රායෝගික නෑ ප්‍රැක්ටිකල් නෑ. මේක ඇතුලේ. එතකොට මේ අපි දැන් ওই කතා කරන ආගමද මේ හැමදේම එතකොට තියෙන්නේ මොකද්ද? රැවටීමක් ඇතුලේ. අන්න අර ප්‍රායෝගික නැති දෙයක් ඇතුලේ තියෙන්නේ. අපිට ආගම විදිහට පෙන්නන්නේ ඒකනේ. අර පින් කරන්න, පව් කරන්න එපා. එතකොට ඒකද මේ අපි තෝරගන්න ඕනේ. ඒකද අපි මේ බුදුදහම කියන්නේ කනේ. කියන්නේ බුදුදහම කියන්නේ ඒකටද? තවත් රැවටීමක්ද? නෑ. තමන් රැවටිලා ඉන්න බව තමන් දැනගන්නවා. එච්චරයි. ඒකයි බුදුදහම කියන්නේ. එතකොට අර මේ ඒකනේ කියන්නේ තමන්ට ආය වටිනාකමක් දෙන්න තැනක් නැහැනේ. ඒකනේ අර කියන්නේ අර මේ මොකක්ද ඒකට කියන්නේ? මේ අර බුදුහාමුදුරේ ඒකනේ වෙන්නන්නේ මොකද කියන්නේ? පච්චුප්පන්න යේ ධම්මා තප්ප මොකද විපස්සීතේදී මොකද්ද එකක් කියනනේ කතාව. මේ බුදුහාමුදුරේ පෙන්නන්නේ මොකද්ද? පිළිටන්න තැනක් නැහැ මේක ඇතුලේ. පිළිටන්න බෑ ලෝකයක් ඇතුලේවත්. දැන් මේ ඒකනේ කියන්නේ අනිත් හැම ආගමක් ඇතුළෙම තියන්නේ මතවාදයක් ඇතුළෙම තියන්නේ පිළිටන්න තැනක් තියෙනවා. අර අපි කිව්වේද කතා කරේ. රැවටීමක් ඇතුලේ. ඔයාට මට බලාපොරොත්තු දෙන්න පුළුවන්. අතන්ට යන්න පුළුවන් අතන්ට යනවා මෙතන්ට යනවා. ඒකලේ අර දාරුචීරිට කියන්නේ උඹ එතනත් නෑ මෙතනත් නෑ කියලා කියන්නේ ඒකනේ. අර දිත්තේ දිත්තමත්තම් භවිසතේ සූතේ සෘතමත්තම් භවිසතේ මේ මොකද මුතේ මුතමත්තම් භවිසතේ විඤ්ඤාත විඤ්ඤාතමත්තම් භවිසති කියන හොඳ කතාවක් ලස්සන. දාරුචීරිය උඹ මේක තෝරගත්තොත් උඹ එතනත් නෑ මෙතනත් නෑ මේමයි කියලා පෙන්නනවා. අර ඒකම නේද අර දැක්කොත් දැක්කා පමණයි. දැක්කොත් දැක්කා පමණයි දැන්නොත් දැමුණා. ඔය පමණන් හැබැයි මේමයි. ඔය සංකල්පයට නම් මම එන්නේ නෑ. මොකද දැකීමක් තියනවා කියන්නේ මොකද නිත්‍ය වෙනම වීමක් තියෙනවනේ එතන. දැක්කොත් දැක්කා පමණයි කියන එකේද? ඔව්. ඒකනේ ඔව්නේ. ඒතකොට දැකීම ඇතුලේ යමක් තියෙනවා කියන රැවටීම ආය අහුවෙනවා. රැවටීමට අහුවෙනවනේ. ඒතකොට මම මේ කියන්නේ මේ දැකීමක් ඇතුලේ දිට්ඨියක් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපි මේ පෙනීම කියන සාධකය ඇතුලේ දිට්ඨියක්. ඔව්. ඇහෙනවා කියන්නේ දිට්ඨියක්. දිට්ඨියක් කියන්නේ මොකද? මේ රැවටීමක් තියෙන්නේ. රැවටීමක්. ඔව්. එතකොට මේ රැවටීමක් ඇතුලේ මේ පෙනෙනවා කියන පෙනෙනවා දකින්නවා පෙනෙනවා කියලා කියන්න පුළුවන්ද? රැවටීමක් නේ කියන්නේ දිට්ඨියක් කියන්නේ මොකද්ද? රැවටීමක් නේ. නේද? රැවටීමක්. තවත් යමක හමුවීමක් නෙවෙයි නේ? නේ.
එතකොට මොහොතක් කියන එකක් අර ඒතකොට මේ මොහොතකට පමණක් කියනන්නේ දැක්කොත් දැක්කා පමණයි කියලා මොහොතකට ආයෙත් පැනවීමක් සිද්ධ වෙනවා නේ ඒක ඇතුලේ නේ කියන දැක්කොත් දැක්කා පමණයි. ඇසුවා පමණයි කියනවනේ. ඔව් ඉතින් එහෙම කියද්දි ඉතින් ආයෙ මොකක්ද වෙන්නේ දැක්කොත් කියලා කියද්දිම මේ දැන් දකින්නේ ආයෙ නිර්මාණය වෙන්නේ නැද්ද කවුද දකින්නේ කාටද ඇහෙන්නේ ඕ ඉතින් නේද? අපි ඔය දැකීම කියන එකම ඇතුලේ මොකද්ද තියෙන්නේ අර්ථ විග්‍රහයක් දීලා නේද දැන් මේකට ඕනේ. දැකීම කියන අර්ථ විග්‍රහය ඇතුලේ මොකද්ද තියෙන්නේ පෙනෙන්න ඉන්නවමයි ඉන්නවනේ. පෙනෙන්නේ හරිද නැතුව දකින්න දෙයක් දැකීමක් ගැන කතා කරන්න පුළුවන්ද සොරි පෙනීමක් ඇතුලේ තමයි කියන්නේ බර දකින්නෙක් ඇතුලේ තමයි හරිද දකින්නෙක් පැනවීම ඇතුලේ තමයි දකින්නෙක් මේ දැකීමක් තියෙන්නේ ඔව්. තේරුණාද එතකොට දැකීම ගැන කතා කරන්න හරිද දැක්කොත් දැක්කා පමණයි කියලා දැකීම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ මොහොතකට හරි මොකද්ද අන්න දකින්නත් ඉන්නේ මේ පැනවීම ඒ දැකීම පැනවීම තුලම දකින්නත් පැනවෙනවා ඒක ඇතුළෙම ඒ රාමුව ඇතුළෙම මේ දැක්කොත් දැක්කා පමණයි කියන එකේදී දැන් ඒ පෙනීම කියන තැනදී අර ඒක ඔය දැන් මේ ඒක අඳුරගත් දැන් ඒක ඒ දිට්ඨියට යන්නේ නැතුව ඔව් ඒක දිට්ඨියට යන්නේ ඒ දිට්ඨිය හරිය රැවටීමට ඒකට අහු වෙන්නේ නැතුව ඒක දැකලා කියන එක දකින්නේ ඒක එහෙම පෙවුනා විතරයි වගේ. එහෙම සීන් එකක්. නෑනේ දැන් පෙනුණා කියලා කිව්වොත් මොකද වෙන්නේ ආයේ ලෝකයකට අත්දැකීමකට ආයේ වැටෙනවානේ පෙනීම කියන අත්දැකීමකට වැටුණ ගමන් ඌට පිටින්න තැනක් අම්ම වෙනවානේ නෑ මං කියන්නේ දැන් අපි මෙහෙම අදහස් කරොත් ඒක මං කියන්නේ මෙහෙමයි දැන් අපි හිතමු මේ ෆෑන් එක අර බල්බ් එක කියමුකෝ දැන් ඔන්න ඒ බල්බ් එක කියලා දැන් අපි අඳුරගත්තනේ අඳුරගන්නේ නැති සිද්ධිය කියන්නේ ඒකට වටිනාකමක් දුන්නේ නැති වුනහම ප්‍රතිනේ අර අපි දැන් ওই බස් එක හරි කොහොම හරි යනකොට අර අපිට ඒ අර පේනවා විතරයි ඇතුළට යන්නේ නැහනේ. එතකොට වටිනාකමක් දීම තුල ආය අර රූපයෙන් අරූපයට නේද ආය ඔය අන්තර්ගතය. එතකොට අරූපයට යන්නේ නේ. එතකොට ඒ තුල තියෙන මා සක්කාය දිට්ඨියන්නේ අහුවෙන්නේ. ඔව් නේද එතන ඒක අඳුරා ගන්න නෑ කියන්නේ ඒතර නෑ කියන මේ පැත්තට වැටෙනවා නේද අඳුනා ගැනීමත් අඳුනා නොගැනීමත් මොකද්ද තියෙන්නේ ඔව් එතනක් තියෙන්නේ අඳුනා නොගැනීමත් ඇතුලේ තියෙනම සක්කාය දිට්ඨියම තමයි ඕනේ ඔව් ඒකනේ නේද මේක මාර මාගේ අම්මේ මේක ඉතින් ඒක තමයි කියන්නේ මයි කියන්නේ මහා හරි අමාරුයි නේ ගැටේ ලෙහා ගන්න ඔව් ඒතොර මම කියන්නේ මොකක්ද දන්නවද මම තෝරලා දෙන තෝරන්න දෙයක නිකන් ඔව් ඔයා කියන්නකෝ ඔව් දැන් මේමයි අපිට නැති කරන්න දෙයක් නෑ මේකේ හරිද ඒක නැති කරන්න දෙයක් මේකේ තිබිලා තියෙන්න බෑ මුලින්ම ඔව් තියෙන දෙයක් එපා නැති කරන්න ඒතොර මෙයා නෝ තියෙන දෙයක් නෑනේ ඔව් දැන් අපි අන්තගාමී වෙලා කතා කරන්න ඕනේ නෑ අතර මේක හරිද නෑ තියෙනවා හරි නෑ හරි ඕම අන්තගාමී වෙන්න ඕනේ නෑ අපි මේව කතා කරමු දැන් මම කිව්වොත් මේ මම තෝරන ගන්න විදිහට මේක දිත්තේ දිත්තමත්තම් මේ සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාත විඤ්ඤාතමත්තම් කියන එකේ මම තෝරගන්නේ හරිද මේ දැකීම කියලා කියන්නේ දිත්තයක් දිත්තේ දිත්තමත්තම් එතකොට මේ දැකීම කියලා කියන්නේ මම කියන මේ රැවටීම දිට්ඨියක් ඒක දැකීමම රැවටීම ඔව් මුතය ඒ කියන්නේ මේ සුතේ මුතේ මුතමත්තන්නේ සුතේ සුතමත්තන්නේ ඒ කියන්නේ මේ ඇයෙන දේ මම වා කියන්නේ ඇහිමම රැවටීම දිට්ඨියක් රැවටීම ඔව් හරිද එතකොට මුතේ මුතමත්තන් කියනවා දැනීමම රැවටීම ඕනේ ඒක තමයි විඤ්ඤාත අපි මේක තෝරගමු පොඩ්ඩක් ඉන්න එතකොට මොකද විඤ්ඤාත විඤ්ඤාත මත්තම් භවිස්සති එතකොට මේ විඤ්ඤාණ කියන අත්දැකීමම රැවටීමක් කියලා කියනවා මම එතකොට මොකද්ද ඔයාලට නිකන් සාමාන්‍ය සරල විදිහට අපි මේක ඔයාට දැනන විදිහට ගත්තොත් නොම කිසි දෙයක්වත් දන්නේ නැති කෙනෙක් කියලා හිතන්නකෝ ඔයාට දන්නේ නැති කෙනෙක් විදිහට ඔයා මේක දැන් තෝරගන්න යන්නේ දැන් ඔයාට ඒක ෆීල් වෙන විදිහට මම මේ කිව්ව කතාව ඔයාට ෆීල් වෙන විදිය ඔයාට තේරෙන විදිහට ඔයා මට කියන්න කොහොමද ඔයාට ඒක ෆීල් වෙන්නේ නේ දැන් මම කිව්වනේ මේ දැකීම කියන එකම දිට්ඨියක් රැවටීම හරිද ඇහෙනවා කියලා කියන එකම රැවටීම
දැනෙනවා කියලා කියන එකම රැවටීම. ඔව්. හරිද? ඔව්. එතකොට විඤ්ඤාතය කියලා කියන්නේ මොකද්ද? දැනගන්නා බව. එතනත් රැවටීමක් තියෙනවා. ඒකත් රැවටීමක්මයි. ඔව්. රැවටීමක් කියලා කියන්නේ මොකක්ද? දිට්ඨියක්. ඔව්. යම් වැරදි දිට්ඨියක් තියෙනවා. ඔව්. එතකොට ඒක ඔයා තෝරගන්න විදිය මට කියන්න දැන්. ඒක තෝර ගැනීම තුල හරිද මේ රැවටීමක් නම් කොහොමද ඔයාට මේ රැවටීම එක තෝරගන්න ඔයා? රැවටීම තෝරගන්න කියන්නේ මේ ඉතින් රැවටීම ඒ තෝරගන්න දෙයක් නැහැ. ඒක රැවටීමක් නෑ. ඉතින් තෝරගන්නේ මොනවද තෝරගන්නේ? ආන් රයිට්. එතකොට දැන් ඔයා ප්‍රායෝගිකව බලන්න ඔයා තුලින් බලන්න. එතකොට ඔයාට මේක ආය මොහොතකට කියලා හරි පණවන්න පුළුවන් වෙනවද කියලා ඔයා ඔය ප්‍රායෝගිකව බලන්න දැන් මේක. ප්‍රැක්ටිකල්. මේ කතාව ඔයාට මොහොතකටවත් මේක දැන් දැකීම දැකීම කිය දිට්ටේ දිට්ට මත්තන්නේ දැකීම කියන්නම රැවටීමක් නම් දිට්ටියක් නම් ඒ තුළ ඔයාට නැවත පැනවීමක් සිද්ධ කරන්න පැනවීමක් කරන්න පුළුවන්ද කියලා මං අහන්නේ. බෑනේ. පැනවීමක් කරන්න බෑ. ඒක ඔයාගේ පැත්තෙන් මට පොඩ්ඩක් ඒක මේ පැහැදිලි කරන්න තවත්. ඒ කියන්නේ ඔයා නොදන්න කෙනෙක් විදියට ඔයාට අර ඒක ෆීල් වෙන විදිය මේ රැවටීම කියන එක නේ. අර දැන් මම ෆීල් කරනවට වැඩිය ඒක ඔයාගේ පැත්තෙන් ෆීල් කරනකොට ඒක මට දැනෙනවා ගොඩක්. ඒ කියන්නේ දැන් පෙනීමක් දැකීම කියන එකම මම කිව්වේ රැවටීමක් කියලා. දිට්ඨියක් ඒක. දිට්ඨියක් කියන මොකද රැවටීමක් අවිද්‍යාවක්. ඔව් දකින්න තැනම රැවටෙනවා නම්. හරිද? දකින්න තැනම රැවටෙනව නෙවෙයි. යා දකින්න තැන නෙවෙයි. තැනම නෙමෙයිද? නෑ තැනම කිව්වොත් ආයේ තැනක් හමු වෙනවනේ. තැනක් නොගෙනනේ. නෑ දැකීම දැකීමම රැවටීමක් නම්. හරිද? දැකීමම දැකීමම ඇහිීමම එතකොට සිතීමම ඒක රැවටීමක් නම් ඉතින් එතනින් එහාට එතන ඉතින් ඒක කියන්න වචනයක් එන්නේ නැහැ නේද? ආන්න. ආය අර්ථ විග්‍රහ දෙන්න පුළුවන් පිළිටන්න තැනක් තියෙනවද එතකොට ඔයාට? එතකොට පිළිටන්න තැනක් නැහැ. අන්න රයි. තේරුණාද කතන්දරේ? එතකොට දැන් පිළිටන්න තැනක් අමුයෙන් වෙන්නේ මොනවද? අන්න රාමුව ඇතුළේ අවිද්‍යාව ඇතුළේ. අවිද්‍යාව. ආය පිළිටන්න තැනක් දැන් ඔයා කිව්වේ අර මොකද්ද කිව්වේ? තැනක් දැකීමම කියන තැනක්ද මොකද කිව්වනේ කතාව මොකද? අර ඉස්සෙල්ලාද? ඔව් දැන් කිව්වේ ඉස්සරහලා. ඔව් ඉස්සෙල්ලා කිව්වේ නෑ දැන් අන්තිමට කිව්ව මොකද්ද? පෙනීමම රැවටීම. නෑ තැනක් ගැන කිව්ව නේද මේ දැන් දැකීමම කියලා මොකද්ද තැන මොකද්ද එකක් කිව්වා. එතන අර යමක් හමු වෙනවනේ එතන. තැන. ඒ දකින්න තැන කියනකොටම දකින්න තැනම රැවටීමක් කිව්වොත් මොකද වෙන්නේ? එතකොට බෑ. ඒතර ඒක වැරදි නේද? ඒතර දකින්න තැන කිව්වොත් එතන තැනක් අහු වෙනවා තමයි. තැනකුත් අහු වෙනවා දකින්න කෙනෙකුත් ඉන්නවා. හැබැයි මේ දැකීම කියන්නේම රැවටීමක් කියලා කියන්නේ. පෙනීම කියන්නේම රැවටීමක්. දිට්ඨියක් වගේ. ඒක ඇත්ත. එතකොට මේ විඤ්ඤාතය කියන ඒ විඤ්ඤාතය කියන ඒ දැනගන්නා බවත් මේක ඇතුළෙම ඇති වෙන රැවටීම. එතකොට මොකද වෙන්නේ ඔයාට? ඔයා අතුරුදහන් වෙන්නේ නැද්ද? එතකොට අතුරුදහන් වෙනවා කියන්නේ ඔයාට ආයි පිටින්න දැනක් නැති වෙනවා. ඔයාට උපකල්පන ගේන්න පුළුවන් කොහෙට හරි යනවා. ඒකයි කිව්වේ මේ දහම මොකද්ද කිව්වේ? සන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. මොකද්ද කිව්වේ? කාලයකට පණවන්න බෑ මේ දාම. නෑ නේන්න ඒක දැන් අර ඒක බලන්න ඉතින් එතනදී ඊට පස්සේ වචන තියා ඒ වචන ඔක්කොම 0 වුණානේ නේද? 0 කියන අර්ථකථන අර්ථ විග්‍රහ දෙන්න පුළුවන් වුණාද? අදහසකට එන්න පුළුවන් වුණාද ඔයාට? 0 කියන්නත් බෑ ඉතින් 0 කියන්නේ 0 එකක් තියෙනවනේ එහෙමත් බෑ. 0 එකක් තිබෙන්න ඕනේ. 0 කිව්වොත් 35ක් කිව්වොත් ආයෙ läග ගැනීමක්. ඒකනේ නේද? දැන් ඒකට ඔයාලට පේනවද මේ අකාලිකෝ කියලා කියන්නේ මොකද? කාලයකට පණවන්න බෑ. කාලයකට පැනවීම මොකද්ද? අන්න අවිද්‍යාවට ආයෙ කුටු වීම. අකාලිකෝ එහිපස්සිකෝ. මොකද එහිපස්සිකෝ කියන්නේ? ඒව බලව. ඇවිල්ලා බලපන්. ඇත්තනේ. ඕපනයිකෝ. ඇවිල්ලා බලලා. ඇවිල්ලා බලලා තමාම ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා නේ. එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ. තමන්ගේ නැනපමණින් මේක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න කියලා කියනවා.
තම නැනපමණින් මේක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න කියලා කියනවා. කොහොමද වැඩි? අර මන් දන්නේ ඒක ඇඟ කිල්කොලා යනවා මේ දහමනේ. ඒ කියන්නේ ඒ තරම් ගැඹීරයි තමයි නේ. ගැඹීරයි. මේ බුද්ධ වචනය ඒ හිතට දැනෙන මේ කියන්නේ නේද? ඒ බුදුහාමුදුරුවෝ කෙරෙහි මේ දැන් මේ ධර්මයේ කෙරෙහි තියෙන මේක නේ. නැත්තම් ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ නේ. ශ්‍රද්ධාව කියන්නේ අර බොරු අමූලික ශ්‍රද්ධාවක් නෙමෙයි. මේ නේ. මාරයිනේ. එතකොට බලන්න මේ කියලා තියෙන බොරුද කියලා එතකොට. ඒපස්සික ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. එතකොට දැන් පීඩන තැන දැන් මම ඔයාලට බොරු බලාපොරොත්තු දුන්නද? මේකනේ නේද? ඔයාට මතන්ට යනවා මෙතන්ට යනවා කියලා කිව්වද? නෑ. අර්ථ විග්‍රහ දුන්නද නෑ? බොරු රවටි මම ඔයාව රවට්ටවුවද එතකොට? මේක ඇතුළේ තවත් බොරුවක් කියලා. නෑනේ ඇත්තටම. ඒ පිළිටන්න තැනක් නැති වෙනවා. පිළිටන්න නැති තැන පෙන්නුවා ඉතින්. පෙන්නවා. ඒ තමයි එතනට යන මාර්ගයේ මාවත පැහැදිලි කරා. පැහැදිලි කරා. ඒකනේ. ඉතින් මේ එතකොට ඔයාට තේරෙනවා ඉතින් දැන් මොකද්ද මේ ආගමක් ඇතුලේ වෙන්නේ? එතකොට මේ බුදුහාමුදුරු පෙන්නලා දීපු දර්ශනය ඇතුලේ මේ මොකද්ද මේ පෙන්නලා දින කතාව කියලා කොච්චර අර ආත්පසින් අර කොච්චර වෙනස්ද කියලානේ. බලන් ගියාම මේ අපි මිනිස්සු ඔක්කොම මේ අඳුරේ අතපත ගෑමක් කරන්නේ. අර හීනෙන් ඇවිදිනා වගේ ඇවිදින්නේ. අනිවාර්යෙන්ම. හීනෙන් කතා කරන්නේ හීනෙන් කතා කරන්නේ හරියටම හරි. එදාර මම කතාවක් කිව්වලේ අර මට අර කියන්න එක තේරෙන්නේ නැහැ කියලා. ඔබතුමී ඒක හරියටම කිව්වා. අර හීනෙන් කතා කරලවා හරියටම හරි.